සියලු දෙනාටම තෙරුවන් සරණයි කියමින් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන උදේ හවස නිතිපතා බුද්ධ වන්දනාව සිදු කරගෙන යන ඔබේ ඒ කාර්ය තවදුරටත් සාර්ථකව පිළිවෙලකට මනා සිහිනුවණින් යුතුව සිදු කරගෙන යාම පිණිස මේ වීඩියෝ එක බෙහෙවින් උපකාර වනු ඇතැයි අපේ අදහස. අපේ ජීවිතයේ දිනපතා සිදු කළ හැකි ඉතාමත් වටිනා පුණ්‍ය කර්මයක් තමයි බුද්ධ වන්දනාව කියන්නේ. ඉතින් ඔයා මේ දකින්නේ අපේ නිවසේ බුද්ධ වන්දනාව සිදු කරන ස්ථානය මනා පිළිවෙලකට සකස් කරගෙන ඇති ආකාරයයි. ඉතින් ඔයාට මේන් යම් අදහස් ලබා ගන්න පුළුවන් මේ ඔයාගේ නිවසෙත් බුදු පහන තියෙන ස්ථානය නිවැරදිව සකසා ගැනීම පිළිබඳව. ඒ සඳහා ඔයා දැන් මේ දකින්න විදිහේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමට සුදුසු ආසනයක් අපේ උරහිස් මට්ටමින් දැස් මට්ටමින් සකසා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නිතරම අපේ දැස් මට්ටමින් පේන්න තියෙනවා නම් තමයි ඒක අපේ මානසික දියුණුවට ඉතාමත් වැදගත් වෙන්නේ මේ බුද්ධ වන්දනාව සිදු කරන අවස්ථාවේදී. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරන්න මේ වගේ ස්ථානයේ මනාව පිළියෙල කරගත්තට පස්සේ ඔයාට පැම් පූජා කිරීම පිණිස මේ වගේ පැම් පාත්‍රයක් ඔයාට ගන්න පුළුවන්. හැකි පරිදි පැම් පාත්‍රයක් තෝරා ගන්න පුළුවන්, සුදුසු පැම් පාත්‍රයක්. ඒ වගේම ගිලන්පස පූජා කරන්න සුදුසු වාජනයක් මේ විදියට තෝරා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ වගේ පහනක් තෝරා ගන්නකොට ඒ පහන ගොඩක් වෙලාට මේ වගේ වහන්න පුළුවන් පහනක් තෝරගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද පුංචි සතු මේ ආලෝකයට ඇදිලා ඇවිල්ලා මේ පොල් තෙල් වලට වැටුනහම එතනදී යම් අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක සිතට මානසික දියුණුවට සුදුසු නැති නිසා ඒකට මේ වගේ පහනක් තෝරගන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා අපිට අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේදී. ඒ වගේම දැන් ඔයාට පේනවා අපි වන්දනා කරන ස්ථානෙට පහලින් බුද්ධ වන්දනාව අවසන් වෙලා පිරිත් කියනකොට ඔයාට පිරිත් කරගන්න පුළුවන් විදිහ මේ විදිහට පිරිත් නූල් ටිකක් ඒ වගේම මේ වගේ හොඳ බඳුනක් සූදානම් කරගන්න පුළුවන් නම් පිරිත් කරගන්න පුළුවන් ඔයාටම. ඒ වගේම ඔයාට පේනවා පැත්තකින් අපි මේ විදිහට යසෝදරා මහරහතන් වහන්සේගේ රූපයක් ස්ථානගත කරලා තියෙනවා. ඉතින් අපිට යසෝදරා මහරහතන් සිහිපත් කළ වන්දනාමාන කරගන්න පුළුවන්, පැන් පූජා කරගන්න පුළුවන්, මල් පූජා කරගන්න පුළුවන්. ඒ වෙනුවනොත් ඉතින් ඒකත් බොහොම පිං වැඩෙන කටයුත්තක් තමයි ජීවිතයට. ඉතින් ඒක තමන් කැමති විදියට සූදානම් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා තමන්ගේ පළාත් බාර දෙවි කෙනෙක් ඉන්නවනම් ඒ පළාතට අධිග්‍රහිතේ දෙවියන්ගේ රූපය මේ වගේ ස්ථානගත කරලා අපට ඒ දෙවියන්ට වන්දනාමාන කරගන්නත් පුළුවන් ඔබේ කැමැත්ත පරිදි. බුද්ධ දේශනාවේ පවා සඳහන් වෙලා තියෙන්නේ දෙවියන්ට වන්දනාමාන කිරීම, ඒ වගේම ඉෂ්ට දේවතානුස්මරණය ජීවිතයට බොහෝ දියුණුව පිණිස උපකාර වන දෙයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඔයාව දැනුවත් කරමින් හිටියේ බුද්ධ වන්දනාව සිදු කරන ස්ථානයේ පිළිවෙලකට තබා ගැනීම සහ ඒ ස්ථානයේ ඒ අවශ්‍ය දේවල් තබා ගන්න පිළිවෙල සහ ක්‍රමයේ පිළිබඳව තමයි ඔයාව දැනුවත් කරමින් හිටියේ. බුද්ධ වන්දනාවේ වටිනාකම තීරණය වන්නේ පූජා භාණ්ඩවල මිලෙන් හෝ ප්‍රමාණයෙන් නොවේ අපගේ හිතේ ඇති ශ්‍රද්ධාව, ගෞරවය, බුදුදහම අනුව ජීවත් වීමට ඇති උත්සාහය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එහෙමනම් ඊළඟට ඔයා දැන් මේ දකින අපි වන්දනා කරන ස්ථානයේ බුදු පිළිම වහන්සේ පිළිබඳව මේ විදියට දැනගමු. බුදු පිළිමයට වන්දනා කරන විට අපි සිහි කළ යුත්තේ පිළිමය පමණක් නොවේ. මේ ලෝකයට සත්‍ය අවබෝධ කරගෙන මාර්ගය පෙන්වා දුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම ගෞරව කරමි යන සිතවිල්ල මුල් කරගෙන බුදු පිළිමේ ඉදිරිපිට වාඩි වෙන විට හෝ වන්දනා කරන විට සිත හැකි පමණින් සංසුන් කර ගැනීම තමයි මුලින්ම වැදගත් වෙන්නේ. ඒ විදියට බුදු පිළිමේ ඉදිරිපිට වන්දනා කරන විට අපේ හැසිරීමත් ඊටමත් ගෞරවාන්විත විදියට සිදු වෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නවා යයි සිතලා අපි වන්දනාමාන කිරීම ආරම්භ කරන්න ඕනි. ඉතින් අපි මුලින්ම මල් පූජාව සිදු කරන විදිය කොහොමද කියලා බලමු. ඔයා දැන් මල් පූජා කරන ගාතාව කියලා ඉවරලා ඔයාට මෙන්න මේ විදිහේ ගැඹුරු දහම් කරුණක් සිහිපත් කරගන්න පුළුවන්. අද ලස්සනට පිපුණු මලක් හෙට මැලවී යනවා. එය අපට කියා දෙන්නේ අනිත්‍ය ස්වභාවයයි. එනම් සියලු සංස්කාර ධර්මයන් වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මල් පූජා කරනකොට මේ මල් මැලවී යන්නක් මෙන් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි යන අවබෝධය සිහි කර ගැනීම තමයි ඊටමත් අර්ථවත් වෙන්නේ. මල් ලස්සනට තැබීම පමණක් නොවේ, ඒ මල් තුලින් ධර්මයේ සිහිපත් කර ගැනීමමයි වැදගත් වෙන්නේ.
බුද්ධ වන්දනාව සිදු කරන අවස්ථාවේදී මීළඟට ඔයා පහන් පූජාව සිදු කරලා පහන් පූජා කිරීමට අදාළ ගාථාව කියලා ඉවරලා පහන් දැල්වීමේදී අපිට සිහි කළ හැකි ප්‍රඥාවේ ආලෝකයයි. ලෝකයේ අඳුර දුරු කිරීමට පහනක ආලෝකය උපකාර වෙනවා. ඒ වගේම අපගේ හිතේ ඇති අවිද්‍යාවේ අඳුර දුරු කිරීමට බුදුදහමේ ප්‍රඥාව අවශ්‍ය වෙනවා. එබැවින් පහනක් දැල්වන විට මගේ හිතේ ඇති අවිද්‍යාවේ අඳුර දුරු වී ධර්මයේ ආලෝකයේ උදා වේවා යන අර්ථවත් සිතවිල්ල ඇති කර ගැනීම ඊටමත් යෝග්‍ය වෙනවා. මීළඟට ඔයා පැන් පූජාවත් ඒ විදිහටම සිදු කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් යුතු ඒ ගාථාවන් සජ්ජායනා කරලා පූජාව සඳහා තබන ජලය පිරිසිදුව තබාගෙන කාලය ගත වූ පසු සුදුසු ලෙස ඉවත් කරන්න ඕනි. භාජනයේ පිරිසිදුව තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේට අවශ්‍යතාවයක් නිසා අප පැන් පූජා කරනවා නොවේ. එය අපේ ශ්‍රද්ධාව සහ පූජා සිත ප්‍රකාශ කරන අවස්ථාවක් ලෙසයි සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම සුවඳ දුම් පූජා කරගෙන ඒ ධූපයන් පූජා කර ගැනීමෙන් අනතුරුව ඒ ගාථාවන් සජ්ජායනා කළා ධර්මයේ ගුණ පැතිරේවා කියන අදහස සිතේ මුල් කරගන්න පුළුවන් නම් ඒකත් බොහොම වටිනවා. එහෙමනම් ඔයා මේ විදියට බුද්ධ වන්දනාව සිදු කරගෙන ඉවර වෙලා අවසානයේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, කල්යාණ මිත්‍රයන් සිහිපත් කරලා ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරන්න, ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන්න. මේ වගේ සත්පුරුෂ ක්‍රියාවන්ගේ යෙදීම ඉතාමත් වැදගත්. වෙලාව තියෙනවා නම් ඔයාට පිරිස් සජ්ජායනා කරන්න පුළුවන්. ඒ වගේම බුද්ධානුස්සතිය මෛත්‍රී සිත ඇති කර ගැනීමට මෛත්‍රී භාවනාවක් සිදු කරන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. එහෙමනම් NU TV channel එකත් එක්ක සිටින ඔයාලට මේ වගේ පණිවිඩයක් අවසාන වශයෙන් අපිට ලබා දෙන්න පුළුවන්. බුදුන් වහන්සේට මල් පූජා කිරීම පමණක් නොව අපගේ ජීවිත මලක් මෙන් පිරිසුදු කර ගැනීම ඉතා වැදගත් වෙනවා. පහන් දැල්වීම පමණක් නොව අපේ සිතේ ධර්මයේ ආලෝකය දැල්වීම ඉතා වැදගත්. පැන් පූජා කිරීම පමණක් නොව අපේ සිත සිසිල් කර ගැනීමත් ඉතා වැදගත්. බුදුන් වහන්සේ ඉදිරියේ නමස්කාර කිරීම පමණක් නොව බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කිරීම ඉතාමත් වැදගත්. එබැවින් අපි උදේ හවස ආරම්භ කරමු බුදු ගුණ සිහි කරමින් නිතර. සවස දවස අවසන් කරමු තමන්ගේ හිත පරීක්ෂා කරමින්. දිනෙන් දින අපගේ හිත යහපත් කරගනිමින් අකුසලයෙන් ඈත් වෙමින් කුසලයට ලං වෙමින් ධර්ම මාර්ගයේ ඉදිරියට යමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සී සද්ධර්මය අවබෝධ කර ගැනීමට අප සියලු දෙනාට වාසනාව හා ශක්තිය ලැබේවායි කියමින් මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගිහිල්ලා එන්නම්.